Welcome to Kupia, your technology knowledge hub. හරි ඔන්න අදත් මං අරන් ආවලුත් ෆන්ක්ෂන් එකක් මේකත් lookup ෆන්ක්ෂන් ගණයටම අයිති වෙන තවත් ෆන්ක්ෂන් එකක් අපි අද බලන්න යන්නේ vlookup ෆන්ක්ෂන් එක ගැන vlookup ඒ කියන්නේ vertical lookup මොකක්ද මේ vertical lookup එකෙන් කරන්නේ මේකත් අර lookup ෆන්ක්ෂන් එකම වගේම තමයි අපි කරන්නේ තව තැනක තියෙන data එකක් අපි දෙන value එකකට match කරලා data ටිකක් pull කරගන්න එක කියන්නේ data table එක data ටිකක් තියෙනවා අපි ගාව තවත් data table එකක් තියෙනවා මෙන්න මේ data table දෙකේම තියෙන පොදු පදයක් value එකක් පාවිච්චි කරලා data table එකෙන් දෙවෙනි data table එකට datas අදින එක තමයි vlookup කියන function එකෙන් කරන්නේ. මේක කරන්න හැම වෙලේම තියෙන්න ඕනේ දෙපැත්තම match වෙන unique number එකක්. unique number එකක් කියලා මම අදහස් කරන්නේ repeat වෙන්නේ නැති number එකක්. හිතන්නකෝ නම නම් ඒ නමින් විතරක් නම් ඒ data table එකේ data තියෙන්නේ repeat වෙන්නේ නැත්නම් නමට against අන්න ඒක unique එකක් විතර අපිට ගන්න පුළුවන්. මේ හැම වෙලේම කියන්නේ unique එකක් කියලා කියන්නේ මම repeat වෙන්නේ නැති value එකක්. ඒ data table එකේ ඒ જાතියෙන් තියෙන්න පුළුවන් එකයි. මම ඒක ඉස්සරහට index කියලා හඳුන්වන්නම් unique number එක. ඉතින් මේ index එකකට against තමයි අපි table එකකින් table එකට data pull කරන්නේ. අපි බලමු කොහොමද vlookup කියන function එක වැඩ කරන්නේ කියලා. ඊට කලින් vlookup function එක පාවිච්චි කරනකොට තව පොඩි rule එකක් තියෙනවා. අපි data අදිනකොට ඉන්න ඒ data ගන්න table එකේ හැම වෙලාවෙම index number එක තියෙන්න ඕන මුලින්. එතකොට index number එකට against තමයි අපි data pull කරන්නේ අනිත් තැනට. එතකොට හැම වෙලේම index number එකේ තියෙන්න ඕනේ මුලින් ඊට පස්සේ තමයි කියන්නේ index number එකට දකුණු පැත්තෙන් තමයි හැම වෙලේම අපි pull කරන data තියෙන්න ඕනි. ඉතින් මේක අපිට දෙන එක අවාසියක් vlookup function එක පාවිච්චි කරද්දී. මොකද data as it is අපිට pull කරන්න බෑ. හැම වෙලේම index number එක edit කරලා හෝ නැත්නම් table එක වෙනස් කරලා ගේන්න ඕනේ මුලට. හරි අපි බලමු function එක කොහොමද වැඩ කරන්නේ කියලා. පුරුදු විදිහට අපේ data sheet එක තියෙනවා. අපි බලමු මේ data sheet එක පාවිච්චි කරලා කොහොමද vlookup function එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේක හරි වැදගත් function එකක්. මේකේ අපිට කරන්න පුළුවන් දේවල් ගොඩයි. අපේ එදිනදා වැඩවලට බොහොම වටින function එකක්. බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන තියෙනවා අපේ data table එක. අපි හිතන්න ඉස්සෙල්ලාම මේ data table එකේ මෙන්න මේ state එකට අදාළව මොකද්ද city එක කියලා පුල් කරගන්න. අපි ගාව තව tab එකක තියෙනවා state එකට against city එක. ඉතින් මෙන්න මේ data එක අපි ගන්න යන්නේ මෙන්න මෙතන. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේක හරි lazy function අපි ලියමු. සමානයි vlookup. ඉස්සෙල්ලාම අපි දෙන්න ඕනි අපි හොයන value එක. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව index එක. unique value එක. මේ data table එකේ තියෙන අපි data pull කරන data table එකේ තියෙන value එක. හරි මෙතනදී මම index number එක එහෙම නැත්නම් searching value එක විදිහට ගන්නේ state එක. මොකද state එකට against තමයි අපි city එක pull කරන්න හදන්නේ. පළවෙනිට මම select කරා මම search කරන්නේ මොකක්ද කියන එක. හරි මේ number එක තමයි අපි state කියන එක තමයි search කරන්නේ. කොහෙන්ද අපි search කරන්නේ? කොහෙන්ද අපි data pull කරන්නේ කියන එක. ඒකට අපි කමා එකක් දාලා අපි ඊගා value එක දෙන්න හදන්නේ. අපි data pull කරන්නේ state and city කියන tab එකේ A ඉඳන් B වෙනකල්. අපි මෙතන data pull කරන table එක select කරලා දෙන්න ඕනේ. ඔයා දැක්කද පළවෙනිට ඔන්න state කියන එක තියෙනවා. ඒක තමයි index number. index number එක මම කිව්වා වගේ ඉස්සල්ලාම තියෙන්න ඕන වම් පැත්තෙන්. ඒකට against අපි city එක තමයි pull කරන්න හදන්නේ. මෙන්න අපි select කරා. මම මෙතන column එකම select කරපු හින්දා range එක lock කරන්න යන්නේ නැහැ. table එක select කරා. කමා ඊට පස්සේ තියෙන්නේ කීවෙනි column එකෙන්ද data අපි pull කරන්නේ කියන එක. මෙතන column දෙකක් තියෙනවා. A B කියලා column දෙකක්. A කියන්නේ index එක පළවෙනි column එක. B කියන්නේ city එක දෙවෙනි column එක. අපි A එකට against දෙවෙනි column එකෙන් තමයි data pull කරන්නේ. හරි. එතම දෙවෙනි column එකේ data තමයි අපිට ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනදී අපි select කරනවා බිඳුව දෙනවා. බිඳුව කියන්නේ මේ false කියන එක. false කියන එකෙන් වෙන්නේ මේක හරියටම match කරලා. ඒ කියන්නේ apple to apple match කරලා තමයි මේ data එක ගන්නෙ. හරියටම matching නම් විතරයි data එක එන්නේ. අන්න ඒක තමයි false දීලා මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඔන්න function එක ලියලා ඉවරයි. මෙන්න ආවා. අපි පල්ලයට copy කරගමු data ටික. control D. මෙන්න මෙහෙම තමයි අපි lookup function එක පාවිච්චි කරන්නේ. හරි. අපි තව try කරමු. මේ data table එකම පාවිච්චි කරලා lookup function එක. මෙතන තියෙනවා මේ data table එකේ ID number එක. ඉතින් මේක තමයි index number එක විතරයි පාවිච්චි කරන්නේ. මේක unique number එකක්. අපි මෙන්න මේ ID number එක පාවිච්චි කරලා customer name එකයි city එකයි ගමු මෙතනට. සමානයි vlookup මොකද්ද හොයන්නේ? තමා කොහෙන්ද හොයන්නේ කියන table එක දෙන්න හදන්නේ. ඔන්න අපිට city එකක් ගන්න ඕනේ. මෙන්න 4 වෙනකල් ගෙනිච්චා. table එක select කරද්දි මෙන්න මේ උඩ වාට පෙන්නනවා මේ 4C 5C
6C කියලා පෙන්වන්නේ ඒ කොලම් නම්බර් එක. ඉතින් මේක හරි වැදගත්. ඔන්න city එක තියෙන්නේ 7 වෙනි කොලම් එකේ. customer name එක අපි ගන්න ඕනේ දෙවෙනි කොලම් එකේ. හරි. ඉතින්ලාම ඔන්න අපි ගත්තා දෙවෙනි කොලම් එකේ තියෙන customer name එක. අපිට exact match වෙන එක ඕනේ. බිංදුව දාගත්තා. එන්න ආවා customer name එක. මේක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. copy කරා. මෙතනින් paste කරා. city එක තමයි ගන්න. city එක තිබි 7 වෙනි කොලම් එකේ. මෙන්න මෙතන අපි දෙවෙනි එක 7 විදිහට change කරා. මෙන්න මේ විදිහට තමයි අපිට data ටික full කරලා දෙන්නේ. ඉතින් අපි තවත් example එකක් බලමු. මෙතනදී තව පොඩ්ඩක් advanced විදිහට VLOOKUP function එක පාවිච්චි කරන්න හදන්නේ. ඉතින් මේක කරන්න මෙන්න තියෙන data ටික මම කිව්වා වගේ අපිට හැම වෙලේම index number එක තියෙන්න ඕනේ full කරන data වලට වම් පැත්තෙන්. හැබැයි දැන් මෙතන අපිට name එක ඕනේ, exam marks ඕනේ, results ඕනේ. ඉතින් අපිට exam marks results ගන්න පුළුවන්. ඒ වුණාට name එක ගන්න බෑ. name එක තියෙන්නේ index number එකට වම් පැත්තෙන්. අපි index number එක ඔන්න copy කරලා ගෙනාවා. මෙතනට index number එක කියන්නේ admission number එක තමයි මම mean කරේ. මොකද මේකේ unique value එක විදිහට අපි ගන්න හදන්නේ admission number එක. මොකද admission number එක repeat වෙන්න විදියක් නැති හින්දා. දැන් අපි පොඩ්ඩක් advanced විදිහට මේක පාවිච්චි කරන්න හදන්නේ. මේ ක්‍රමේ සමහර Excel version වල නැති වෙන්න පුළුවන්. මොකද version එක අලුත් නම් අනිවාර්යෙන් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. version එක අලුත් නැත්නම් පොඩි ගැටලුවක් තියෙයි. කොහොමද අපි මෙන්න මේ data තුනම එකට ගන්න කියන එකයි බලන්න හදන්නේ. සමානයි VLOOKUP. මොකද search කරන්නේ? මෙන්න search කරන්නේ admission number එක. කොහෙන්ද search කරන්නේ? මෙන්න data table එක. ඕන් select කරා data table එක. මම lock කරගත්තේ නැහැ. මෙතන තමයි අපි curly bracket අපි ගන්න හදන්නේ name එක. name එක තියෙන්නේ දෙවෙනි column එකේ. ඊට පස්සේ අපි ගන්න හදනවා exam marks එක තියෙන්නේ හතරවෙනි column එකේ. ඊට පස්සේ අපි ගන්න යනවා results category එක. ඒක තියෙන්නේ පස්වෙනි column එකේ. ඔන්න curly bracket අපි close කරනවා. exact match වෙන ටික තමයි අපි ගන්න ඕනේ. එන්න අපි වරහන වැහුවා. බලන්න මොකද වෙන්නේ කියලා. අපිට එක පාරින් මෙන්න මේ values තුනම fill වුණා. අපි function එක පාවිච්චි කරේ මෙන්න මේ column එකට විතරයි. හැබැයි මෙන්න මේ data fill වුණා. දැන් අපි බලමු තවත් එක විදිහක්. හරි මෙතනද බලන්න හදන්නේ මේකේ data එකක් නැත්නම් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ හිතන්නකෝ ගන්න chart එකක් තියෙනවා. chart එකේට අපි data ටිකක් අදිනවා. හැබැයි ඒ අදින data ටික එතන නැහැ. එතන නැත්නම් මොකද්ද වෙන්නේ? අපි නිකන් උදාහරණයකට ගමු. මේකම අපි ගමුකෝ උදාහරණයකට. උන් අපි මේ data ටිකම කරා. මෙතන history එක ගන්නේ මේක මෙන්න මෙතනට වෙනස් කරා වුණා. හරි. දැක්කද? මෙතන not applicable එන්නේ. හරි. අපි මේක කොහොමද විසඳන්නේ? එතනටත් තව 2D අලුත් ෆන්ක්ෂන් එකක් තියෙනවා. මම හිතන්නේ මම කලින් මේක යූස් කරලා තියෙනවා. if error. if error. ඉතින් if error එක ගැන අපි වෙනම වීඩියෝ එකක් කරමු. එතකල් මේ if error එක පාවිච්චි කරන විදිහ මම කියන්නම්. මේ if error එක පාවිච්චි කරන්නේ අර ඉස්සල්ලා වගේ error එකක් ආපු වෙලාවදී අපි value එකක් දෙන්න නැත්නම් error එකක් ආපු වෙලාව වලදී මොනවාද කරන්න ඕනේ කියලා ඊගාව ස්ටෙප් එක දෙන්න තමයි if error කියන එක පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී අපිට දැක්කා අපිට ආව not applicable කියලා. අපි ඒක චුට්ටක් වෙනස් කරන්න හදනවා. මෙන්න if error function එක මෙතනට දැම්මා. ඊට පස්සේ අපි සාමාන්‍ය function එක VLOOKUP function එක තමා අපි no data කියලා දෙනවා. ඉන්නෙන්ට තමා ඇතුලේ වරහන close කරා. අන්න එතකොට මෙතන data එකක් නැත්නම් අපිට තිබෙන value එක පෙන්නනවා. දැක්කද? හරි. බලමු තවත් අවස්ථාවක්. මෙතනදී ඔන්න මම ගන්න හදන customer name එක. ඔයාලා ID එක පාවිච්චි කරලා pull කරන්න හදන්නේ මෙන්න මේ call center data කියන එක. සමානයි VLOOKUP. මොකද්ද හොයන්නේ? ඔයාලා ID එක.
කමා කොහෙන්ද අපි හොයන්නේ කෝල් සෙන්ටර් කියන data එකෙන් කස්ටමර් නේම් එක අපි ගන්න හදන්නේ. මෙන්න අපි data range එක select කරන්න හදන්නේ. පල්ලයට කොට කරලා data range එක දුන්නා. මෙන්න data range එක දුන්නොත් ඔයාලා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. මෙන්න අපි lock කරා data range එක. තමා දෙවෙනි column එකෙන් තමයි data full කරන්නේ. තමා exact match වෙන්න ඕනි. ෆෝන් එකෙන් ඩබල් ක්ලික් කරා ඊළඟට එක්ක කරගත්තා පල්ලෙහාට. මෙන්න අපිට ගැටලුවක් ආවා. මොකද්ද මේ ගැටලුව? එතන ආව not applicable එකක්. ඇයි ඒ එන්නේ? මේකේ වැරද්දක් ඔයාලට පේනවද? වැරද්ද තමයි data range එකේ lock වෙලා තියෙන්නේ එක value එකක් විතරයි. ඒක තමයි මේ ඉන්න තියෙන හේතුව. හරි. කොහොමද වැරද්ද fix කරන්නේ? එතනට ගියා. අපි දුන්න data range එක තමයි B6 ඉඳලා B76 වෙනකල් B76 මෙන්න මෙතනට F4 පාවිච්චි කරලා lock කරගෙන ඩබල් ක්ලික් කරන්න. ඊට ටික හරියට full වෙලා ආවා. හැම වෙලේම column එක select කරන්නේ නැති වෙලාවදී ඒ කියන්නේ VLOOKUP වගේ function එකකදී data range එකක් select කරන හැම වෙලාවකම මතක තියාගන්න data range එක lock කරන්න. එහෙම නැත්නම් data වර්ධින්න පුළුවන්. එහෙම නැත්නම් එන results එක වර්ධින්න පුළුවන්. ඉතින් අපි බලමු තවත් example එකක් වෙනස් විදිහකට. මෙන්න බලන්න මෙන්න මේ data table එකේ අපිට තියෙනවා එකම නමින් කියන්නේ first name එක එකමයි datas 4ක්. ඉතින් දැන් මම මේ කියන්න හදන්නේ ඇයි අපි හරියට index number එක එහෙම නැත්නම් unique number එක පාවිච්චි කරන්න ඕනේ. ඇයි අපි හරියට index number එක select කරගන්න ඕනේ කියන එකේ වැදගත්කම. හරි මම මේ data ටික පාවිච්චි කළා මේ data ටික පාවිච්චි කළා මෙන්න මෙතනට ගන්න යන්නේ මේ values දෙක. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. VLOOKUP ගන්න මේක මම cell range එක select කරා lock කරා data range එක තමා අපි select කරුවේ index එක විදිහට first name එක අපිට ගන්න ඕනේ admission number එක තියෙන්නේ තුන්වෙනි column එකේ select කරා තුන්වෙනි column එක තමා බිඳුව exact තුන්වෙනි column එක තමා exact number එක අපිට ඕනේ මෙන්න apply කරා function එක දැන් ඔයාලට පේනව නේද මෙතනදී මොකක්ද උනේ කියලා මෙතනදී උනේ මෙන්න මේ උඩම තියෙන value එක මෙයා මෙතනට ගේන එක හැම වෙලේම data table එක repeat වෙන values තියෙනවා නම් ඒ repeat වෙන values එකේ උඩම තියෙන value එක තමයි VLOOKUP එකෙන් අපිට pull කරලා දෙන්නේ value එක repeat වෙනවා නම් පල්ලෙහා තියෙන values එයා consider කරන්නේ නැහැ ඉතින් මෙතන අපි select කරගත්ත index එක වැරදි හේතුව මේ index එක repeat වෙන එකක් ඒ repeat වෙන එක ඉඳා අපිට හරියට මෙතනට data pull කරගන්න බෑ. ඒ example එකේ මම බලමු මේක කොහොමද විසඳගන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා data table එක first name එක තියෙනවා last name එක තියෙනවා. මෙතන තියෙනවා අපිට ගන්න ඕන data ටික. මෙතනට අපි හදනවා index number එකක්. කොහොමද මේ index number එක හදන්නේ? මෙන්න මේ දෙකම එකතු කරලා තනි වචනයක් විදිහට හදන්න හදන්නේ. මේක හදන්න function එකක් තියෙනවා. මොකක්ද මේකට පාවිච්චි කරන function එක? concatenate. ඉතින් මේකේ ඔයාලට පරණ Excel version වල concatenate කියලා පෙන්නයි අලුත් version එකේ concat කියලා පෙන්නයි මේ දෙකම එකයි අපිට select කරනවා concat x1 එක දෙන්නේ m7 m7 තමා දෙවෙනි text එක n7 මෙන්න දාවා index number ඉතින් අපි ඔන්න හදාගත්ත unique value එකක් මේක තව විදිහට හදන්න පුළුවන් ඒකත් මම කියන්නම් මේ තමයි short method එක අපි වචන දෙකක් and symbol එක පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන් කනෙක්ට් කරගන්න පුළුවන් m8 එක and n8 ඉතින් අර function එකෙන් කරපු දේ and symbol එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් මෙන්න control D අපි හදාගත්තා index එක අපි data pull කරන්න හදන්නේ
classroom data වලින් මෙන්න classroom data එක මෙන්න අපි මෙතනට insert කරගත්තා column එකක් index සමානයි පළවෙනි name එක and දෙවෙනි name එක අල්ලට copy කරගත්තා සමානයි VLOOKUP මොකද්ද හොයන්න යන්නේ index number select කරගත්තා කොහෙන්ද හොයන්න යන්නේ මෙන්න column එක මම select කරගත්තා පස්වෙනි column එකේ තමයි exam marks තියෙන්නේ හයවෙනි column එකේ තමයි result category තියෙන්නේ මෙන්න පස්වෙනි column එක මෙතන අපි දුන්නා ඔන්න හයවෙනි column එක control D data ටික copy කරගත්තා. තව චුටි දෙයක් වලට පෙන්නන්නම්. මේක මම copy කරගන්නම්. සමානයි VLOOKUP admission number එක data ගන්න යන්නේ මේ table එකෙන් data range select කරා. අපිට ගන්න ඕනි දෙවෙනි column එකේ තියෙන data එක. හරි. මෙතනදී මම select කරනවා true කියන එක. ඒ කියන්නේ approximately match කියන එක. එතනටත් අපි දා ගන්නවා VLOOKUP හොයන්න යන්නේ admission number එක data pull කරන්න හදන්නේ මෙතනින් column number 4 මේ true කියන මෙතනදී true කියන එක වගේම එක කියන value එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී ඔන්න අපි ගත්තා data එක හරි මෙතනදී මොකද වෙන්නේ මෙතනදී වෙන්නේ එයා හැම වෙලෙම match කරලා තමයි මෙතෙන්ට data එක ගන්න. ඒ කියන්නේ exact value එක නෙමෙයි match කරලා data එක ගන්නවා. මෙන්න බලන්න. මම මෙතන දැම්මොත් 1001.5 එයා match කරලා එයා ගන්නවා එක විදියට. එයා හැම වෙලෙම match කරන්නේ කලින් value එකට. උදාහරණයක් පෙන්නන්නම් මම. මෙන්න මෙතනින් මම අයින් කරනවා 1002 කියන එක. මම මෙතන දුන්නොත් 1001 කියන එක එයා අපිට කරන් දෙනවා හරියට 1001 index number එක value එක. අපි මෙතන 1002 දුන්නොත් එයා match කරගන්නවා number එක. එයා consider කරන්නේ ඊට කලින් index එකේ value එක. දැක්ක නේද? තව උදාහරණයක් පෙන්නන්නම්. මම දෙනවා 1004 එයා 1003ට අදාළ value එක මෙතනට ගෙනල්ලා දෙනවා. ඉතින් මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් feature එකක්. exact match නොවන හැබැයි match කරලා ගන්න ඕන වෙලාවලදී අපිට මේක හරි වැදගත්. අපිට මේකත් පාවිච්චි කරන්න පුළුවන් අපි එදිනදා වැඩවලදී. ඉතින් මේක අපිට වැදගත් වෙන වෙලාවක් ඉතින් මිස් කරලා ගත්තොත් අපිට data range එකක් තියෙන data category කරන්න. ඒක මොන category ට අයිති එකක්ද කියලා select කරගන්න. මේක හරි වැදගත්. ඒ වගේ වෙලාවලදී මේ match option එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න කොහොමද මේ VLOOKUP function එක වැඩ කරන්නේ කියලා. හරිම වැදගත් function එකක්. මේකේ මම අර කිව්ව ගැටලු ටික තියෙනවා. හැම වෙලේම index number එක තියෙන්න ඕනේ. අපි pull කරන data වලට වම් පැත්තෙන්. ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන disadvantage එක. මොන formula පාවිච්චි කරුවත් මොන function එක පාවිච්චි කරත් අපි දැනගන්න ඕනේ අපි මොකද්ද කරන්නේ කියන එක. අපි අවබෝධයක් ඇතුව තමයි function එක formula එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට මේ වෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලන්න, try කරලා බලන්න. වෙනදා වගේම මම data sheet එකේ link එක description එකේ දාන්න, download කරගන්න try කරලා බලන්න. ඉතින් try කරලා බලද්දි මොන හරි ගැටලුව આવොත් comment එකක් දාන්න. මම comment වලට reply එකක් තියන්නම්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමුයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.